නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංයුක්ත නිකායේ මහා වග්ගපාලියේ සත්‍ය සංයුක්තයේ ශිල්පා වග්ගයේ සන්ති සත සූත්‍රයයි. මහණෙනි, අවුරුදු 100ක් ආයුෂ ඇති, අවුරුදු 100ක් ජීවත් වෙන පුරුෂයෙක් වෙයි. ඔහුට පින්වත් පුරුෂය තට උදේ කාලයේහි යවුල් 100කින් අනින්නාහුය. දවල් කාලයේහි යවුල් 100කින් අනින්නාහුය. සවස් කාලයේහි යවුල් 100කින් අනින්නාහුයයි කියන්නාහුය. පින්වත් පුරුෂය දිනපතා යවුල් 300කින් අනුන් ලබන්නා වූ ඒ නුඹ වර්ෂ 100ක් ආයුෂ ඇතිව වර්ෂ 100ක් ජීවත් වන්නෙහි වර්ෂ 100කින් පසුව අවබෝධ නොකළා වූ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන්නේ යයි කියන්නාහුද. මහණෙනි, අර්ථය කැමති වන්නා වූ කුලපුත්‍රයා විසින් එයට පැමිණීමට එය ඉවසීමට සුදුසුය. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සංසාරය නොදත හැකි කෙලවර ඇත්තේය. මහණෙනි, මෙසේ මේ යවුල් පහරවල හා කඩු පහරවල කෙලවරක් නොපෙනේ. මහණෙනි, එය එසේ වූයේවි. නමුත් මම දුකින් යුක්තව දුම්නසින් යුක්තව චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම නොකියමි. මහණෙනි, එතකුදු වුවත් මම සපයෙන් යුක්තව සොම්නසින් යුක්තව චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම කියමි. කවර සතරක්ද? මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය යන 74 අවබෝධ කිරීමට උත්සාහ ගත යුතුයි. දේව භූත සත්ත්ව ප්‍රජාවට පින් අනුමෝදන් කරන්න.